අනේ සර් රුපියල් 100ක් දෙන්නකො ප්ලේන් ටිකක් බොන්න. මොකක්? ප්ලේන් ටිකක් බොන්න රුපියල් 100ක්. තමුසෙට පිස්සුද? නෑ සර්. මාත් එක්ක මගේ යාළුවෙකුත් ඉන්නවා. හරි. මම සල්ලි දුන්නොත් තමුසේකෙන් අරක්කු බොනවද? අපෝ නෑ සර්. මම කටේවත් තියන්නේ නෑ. එහෙනම් සිගරට් බොනවද? පිස්සුද සර්? මම ජීවිතේට සිගරට් බීලා නැහැ. එහෙනම් රේස් දාන්න හරි බූරු ගහන්න හරි යනවා ඇති නේද? මම එහෙම නරක වැඩ මුකුත් කරන්නේ නෑ සර්. ෂා මාරයිනේ. එහෙනම් මම තමුසෙට රුපියල් 100ක් නෙවෙයි රුපියල් 1000ක්ම දෙන්නම්. අම්මෝ ඇත්තටමද සර්? බුදු බවත් වෙන්න ඕන සර්ට. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. මොකද්ද සර්? ඕන දෙයක් කියන්න මම කරන්නම්. ඔහේ දැම්ම මාත් එක්ක අපේ ගෙදර යමු. මට මගේ වයිෆ්ට ඔහෙව පෙන්වන්න ඕන. මේ හිඟන මගේ මොනවා පෙන්වන්නද සර්? මට එයාට පෙන්වන්න ඕන අරක්කු සිගරට් බොන්නේ නැති සූදු කෙලින් නැති මිනිහෙක්ට අන්තිමට වෙන්නේ මොකද්ද කියලා. රියැක්ෂන් පොඩ්ඩක් ලයික් කරන්න ෂෙයා කරන්න ඔහොමනම් බෑ හොඳේ.